අද මගේ ඩයට් එකේ 39 වෙනි දවස. මෙන්න මේ මම දැන් ඉස්සෙල්ලා හදාගත්ත මෙන්න මේ බිත්තර තම්බලා ගත්තා. ඊට පස්සේ මේ මුං ඇට මේ ග්‍රෑම් 100ක් තම්බලා ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා චිකන් එයා ෆ්‍රයි එකට දාලා ෆ්‍රයි කරලා අරගත්තා. මෙන්න මෙතන චිකන් තියෙනවා. ඊට පස්සේ මම තව ඔකට හදා ගන්නවා මේ ගෝවා මැල්ලුම්. මේ ගෝවා මැල්ලුම් ෆෝන් ටික මෙන්න මෙතන තියෙනවා. ගෝවා ටික. ඊට පස්සේ මම ඔකට තව එකතු කර ගන්නවා පොල් ටිකක් දාලා ඕක මේ කියන්නේ මැල්ලුම හදන්නේ. ඒක කහ චුට්ටක් එහෙම දාලා හදා ගන්න. ඔකට මම පොල් දානවා මේ විදිහට. අවශ්‍ය ප්‍රමාණයට පොල් එකතු කර ගන්න පුළුවන් ගන්නට. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කහ ටිකක් ඔය විදිහට. ගොඩක් ඕනේ කහ ටිකක් ඔය විදිහට කහ ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට තව ලුණු කුඩු එකතු කර ගන්නවා ඔය විදිහට. ඊට පස්සේ අපි මේ ටික හොඳට අනා ගන්න ඕනේ කලවම් වෙන්න. ගෝවා ගත්ත ඉස්සෙල් ලුණු වතුරේ පෙඟෙන්න ගෝවා ටික මම නම් කපලා නෙමෙයි කපන්න ඉස්සෙල් කොළ ගලවන්න පුළුවන් ගෝවා එකේ. ඒ විදිහට කොළ ටික ඔක්කොම ගලවලා මේක ලුණු වතුරේ පෙඟෙන්න දෙනවා. ඔය මොකද එහෙම තමයි ගන්න. ඒතර හොඳයිනේ. මේ මම එහෙම තමයි ගන්න. ඒකින්ද ලුණු වතුරේ ඉස්සෙල් ගෝවා කොළ ටික يعني කොළ ගලවලා කොළ ටික ලුණු වතුරේ පෙඟෙන්න තියලා ගන්න මේ හොදලා අය එහෙම ගත්තාම මේ උයන්න ඕනෙත් නැහැ ගෝවා නිකන් කන්නත් පුළුවන් මේ ලුණු අතරේ පෙඟෙන් ටිකක් කරලා තිබ්බම අර හයිය ගතියත් අඩු වෙනවා පොඩ්ඩක් විස බීජ තියෙනවා නම් ඒවත් ඔක්කොම නැති වෙනවා ඊට මේක අපි හොඳට අනා ගන්න ඕනේ මේ විදිහට අනාගෙන මැල්ලුම ඊළඟ මැල්ලුම හදන්න තියෙන්නේ දැන් එතන ඉන්න ඊට පස්සේ අපි චාත්‍ය ලිපේ තියලා චාත්‍ය තෙල් ටිකක් දා ගන්නවා ගොඩක් තෙල් දාන්නේ මම තෙල් ටිකයි දාගත්තේ ඊට පස්සේ ඔක චුට්ටක් රත් වෙද්දී ඔකට දා ගන්න ඕනේ අපි අබෑට ටිකක් අබ මම සාමාන්‍යයෙන් තෙල් දානේට අබ දානවා. ඒක ටිකක් රහත්. අබෑට ටිකක් කොහොම අපි එකතු කරගන්න ඕකට. ගින්දර ගොඩක් වැඩි කරගන්න පස්සේ ගින්දර අඩුවෙන් තියන්න. ඊට අබෑට පිපුරාට පස්සේ මම ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් හොඳට මේ අර මික්ස් වුණා කර මේවා වෙලා බෙදලා වගේදී ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික චුට්ටක් ඔය විදිහට මේ පොඩ්ඩක් එහෙට මෙහෙට හරවලා මේ ගානට පොඩ්ඩක් මේව කරලා ගන්න මේ විදිහට. ඊට පස්සේ මම මේකට කූනිසු ටික දා ගන්නවා. කූනිසු ටිකක් දාගන්න කූනිසු දාපුවාම ගෝවා එක පට්ටම රහයි. ඒකින්ද කූනිසු ටිකක් මම දා ගන්නවා. කූනිසු දාලා චුට්ටක් මේව කරලා දෙපැත්ත තුන් පැත්තට කරකලා ගෝවා ටික දාලා පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගත්තාම මාර රහයි ඕක. ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව ගින්දර අඩුවටම තියාගෙන ඒක කරගන්න ඕනේ. ගින්දර ගොඩක් වැඩි වුණාම කර වෙනවා. ඒතකොට අර තැම්බෙන්නේ නැතුව නිකන් කර වෙලා වගේ යනවා. ගින්දර අඩුවෙන් තියාගෙන තමයි ඒ ටික ඔක්කොම කරගන්න ඕනේ. මේ විදිහට චුට්ටක් මේක චුට්ටක් අර රන්වන් පාට වගේ වෙද්දී අපි මේකට එකතු කරගන්නවා ගෝවා එක. මේ විදිහට ගෝවා එක දාගන්න. ගෝවා එක දාලා ඊට පස්සේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට ඉන්න මම කලවම් කරනවා. මේ විදිහට ඔන්නෝම ඔය විදිහට ඔක්කොම කලවම් කරගන්න ඕනේ. මේ විදිහට කලවම් වුණාම මේ විදිහට තියෙනවා. මේ මම පොල් ගොඩාක් දැම්මේ නැහැ. මොකද ඩයට් කරන හින්දා පොල් ලොකුවට කන්න බැහැ කියලා. මේ පොල් සාමාන්‍ය පොල් වැඩි දෙන තමයි රහයි. ඒ වුණාට මේ විදිහට ඊට වඩා රහයි කූනිස් එහෙම දාන්න තියෙන්නේ. පොල් ලොකුවට දාන්න ඕනේ නැහැ. මේ ගෝවා අනික ඩයට් එකට ගෝවා ගත්තාම කැලරි ප්‍රමාණය අඩුයි. ඒ වුණාට දැන් මෙතන තෙල් චුට්ටක් එහෙම දාපු හින්දා පොඩි ටික වැඩිපුර තියෙනවා. ලොකු ප්‍රමාණයක් මම එකතු කරගන්න කද්දි. දැන් මේකේ ගින්දර හොඳටම අඩු කරලා මේක වහලා තිබ්බාම ගානට ඉදෙනවා. මේ විදිහට වහලා චුට්ටක් විනාඩි 2ක් 3ක් විතර තිබ්බාම ගෝවා ටික යන්තම් ගානට මැලවිලා ඔක්කොම ටික ගානට සෙට් වෙනවා. ඉතින් ওই විදිහට ගෝවා මැල්ලුමත් හදලා ඉවරයි. මේ විදිහට තමයි මම ගත්තේ. උදේට මම ගන්නවා මොනවද මේ මුං ඇට ග්‍රෑම් 100යි, බිත්තර ගෙඩියයි, බිත්තර ගෙඩි දෙකයි මේ මස් ග්‍රෑම් 100යි උදේට ගන්නවා. දවල්ට ගෝවා මැල්ලුම් වලින් ග්‍රෑම් 100යි බිත්තර ගෙඩියයි මස් ග්‍රෑම් 100යි ඔය විදිහට තමයි ඉතින් අද මගේ ඩයට් එක සිද්ධ වෙන්නේ. ඔය විදිහට තමයි මම කැම ටික හැදුවේ. එහෙනම් මගේ වීඩියෝ එක අවසානයකම් බලන් හිටපු ඕගොල්ලන්ට thank you බොහොම ස්තුතියි. මම subscribe කරන්න, like කරන්න, මම share කරන්න, අතව ඇඩ් බලන්න ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. බුත් සරණයි. දෙවි පිහිටයි.